ක්‍රිස්තු වර්ෂ 1886 ජූලි මස 9 වන දින මෙලොව එළිය දුටු එතුමා නමින් එඩ්වඩ් ද සිල්වා විය. මීගමුවේ මහා හුණුපිටියේ වලිසිංහ නිවසේ විසූ වලිසිංහ හෙද්රික් ද සිල්වා මැතිතුමාට දාව පේගහන්දී මර්තීනූ ද සිල්වා මැතිනිය ලැබූ මේ කුඩා දරුවා ජාතියේ අනාගත ආරක්ෂකයා වනු ඇතැයි එදා ඔවුන් නොසිතන්නට ඇත. පැරණි අධ්‍යාපනය කේන්ද්‍රස්ථානය ගමේ පන්සල වූයෙන් කුඩා එඩ්වඩ් කුමරාද මූලික අධ්‍යාපනය සඳහා ගමේ පන්සලට යවන ලදී. එවකට එහි වැඩ විසූ පූජ්‍ය ධම්මරතන තිස්ස නාහිමියන් වෙතින් ශබ්ද ශාස්ත්‍රය උගත් මේ කුඩා සිසුවාගේ හදවතට සංසුන් බව හා උදාර ගතිසිරිත් පිවිසියේ නිතැතිනි. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කරන ලද එඩ්වඩ් කුමරා එහිදී ඉංග්‍රීසි බස පිළිබඳව මනා ප්‍රවීණත්වයක් ලැබීය. මේ අතර නීතිඥයෙකු වීමේ සුදුසුකම ලැබුවද එඩ්වඩ් තරුණයාගේ සිත නිතැතින්ම ඇදී ගියේ ආගම දහම හා ජාතික සේවයටයි. සිංහලයිනි නැගිටිව් බුද්ධ ගයාව බේරාගනිව් යනුවෙන් එදා අනගාරික ධර්මපාලතුමන් නැගූ හඬ එඩ්වඩ් තරුණයාගේ ගමන් මඟ වෙනස් අතකට යොමු කිරීමට සමත් විය. සෙන්පති ඕල්කට්තුමා ආදී ජාතිහිතයිශීන් ආරම්භ කළ විවිධ ජාතික ව්‍යාපාරයන් එඩ්වඩ් තරුණයාගේ හදවතේ ජාතික හැඟීම් අවුළුවාලන ගිනිසිලුව බවට පත්විය. ඒ අනුව තමා උපතින් ලද නම ඉවත දැමූ මෙම තරුණයා වලිසිංහ හරිශ්චන්ද්‍ර නමින් තමා හඳුන්වන්නට විය. විදේශීන් හුරු කළ යුරෝපීය ඇඳුම වෙනුවට ජාතික ඇඳුම අඳින්නට විය. වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා තමා උපතින් ලද හැකියාව වූ කතිකත්වය දේශයේ ආදීනත්වය සඳහා මෙහෙයවමින් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් දේශන පවත්වන්නට විය. ඒ අනුව එතුමා පැවැත් වූ ජාතිකාභිමානී දේශන දහස් ගණනකි. සිංහල වර්ගයාගේ ජාතික දායාදයන්සේ ඉතා ආඩම්බරයෙන් පෙන්විය හැකි අනුරපුර පැරණි නටඹුන් විනාශ කිරීම සඳහා ඉංග්‍රීසීන් සූදානම් වූ අවස්ථාවක එයට විරුද්ධව ගොඩ නැගුණු සටනේ පෙරමුණේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා දිස්විය. 1903 ජූනි මස 9 වන දින ඇති වූ එම අරගලය නිසා එතුමාට කලක් සිරමැදිරියක සිටීමටද සිදුවිය. එමගින් එතුමාගේ ජාතික හැඟීම් ඔවදත් තෙදවත් පනවත් වූවා විනා පිරිහුණු බවක් නම් නොපෙනිනි. සුරා විපතින් ජාතිය මුදවා ගනුවස් එතුමා ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් වූ බව පෙනේ. සුරාපානය යන නමින් එදා එතුමා රචනා කළ ග්‍රන්ථය අමද්‍යප ව්‍යාපාරය මුවහත් කරන්නක් විය. විදේශීය ආක්‍රමණයන් නිසා විනාශ වී යන ජාතියේ අනන්‍යතාවය සුරකිනුවස් එතුමා විසින් රචනා කරන ලද කෘති අතර අනුරාධපුර ශුද්ධනුවර විස්තරය, රුවන්වැලි චෛත්‍ය විස්තර, ථූපාරාම චෛත්‍ය වර්ණනාව, දෙවන පෑතිස් නරේන්ද්‍ර චරිතය, තුට්ටුගැමුණු නරේන්ද්‍ර චරිතය, පුරාවිද්‍යාව ආදී කෘති ඉතා වැදගත් තැනක් ගනී. සිංහල ජාතියේ ගෞරවය සුරැකීම සඳහා තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමා ලොවේ අනිස බව ස්ථීර කෙරෙමින් 1913 සැප්තැම්බර් මස 13 වන දින මෙලොවින් සමුගත්තේය. කෘතවේදී සිංහල ජාතියේ ගෞරවය අදත් එතුමාගේ ශ්‍රී නාමයට හිමිවන්නේමය.